ඉතින් යාළුවනි කොහමද අදත් ඔන්න ආතල් කෝටියක් අරගෙන ආවා. පීඩනයෙන් පිරුණු ඔයාලගේ හිතට සතුටක් එකතු කරන්න. අපි වැඩි කතා නැතුවම වීඩියෝ එක බලන්න යමු. ඊට කලින් මතක් කරලම subscribe බටන් එක ක්ලික් කරලා like බටන් එක ක්ලික් කරලා share කරන්න මතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එක බලලා ආතල්යක් ගමු. ඔන්නෝම තමයි කොහොමද මේක අපිලා ගියත් අපිලාගේ නීතිය අපට හැමෙන්නේ ගොඩක් අය කියන්නේ මං හරි කියුට් කියලා. එතකොට ඔයාලට කොහොමද දැනෙන්නේ? සතුටුයි. ඒත් එයාලා බොරුවට කියනවත් What? ඒ අවශ්‍ය වෙන්න ඕන, ලස්සන වෙන්න ඕන, සුදු වෙන්න ඕන. හැබැයි එක දෙයක් තියෙනවා මට හරියන්නේ. සෙට් වෙන්නේ නැති එක. ඒ මොකක්ද? බොන්න නැති කොල්ලෙක් වෙන්න ඕන. බොන කොල්ල 1000ක් මැද්දේ නොබෙන කොල්ල තමයි සුපිරි කොල්ල. දෙමළ දෙමළ සිංහල සිංහිල සිංහල සිංහිල සිංහල සිංහිල සිං සිංහිල ගමේ වල ගමේ කපුටන්ට කියලා කියන කතාවෙත් ඇත්තක් තියෙනවානේ. කොහොමද ඉතින් ඕක ගැට පොලොස් කාලෙම වටේට යන රිහමොටව වෙවිලා තැලුවම වැල වෙලා හරි ගමේ කපුටන්ට ඉතුරු වෙලා තියෙන එක ලොකු දෙයක්. දැන් ඇති බොන්න බෑ වෙරි හිඳෙන්න මට මේ වෙලේ අම්මා මගේ මග ඉඳි ගුටි කන්න බෑ මට මේ පැයි මම පහේ පන්ති ළමයෙක්ගෙන් අහන ප්‍රශ්නයක් හරි ඔයාලා මගේ නම මොකක්ද මගේද මැක්ස් රාජිත් සුවන් රාජිත් පුතාගේ ගෙදර තියෙනවා අඹ ගහක් නෑ අපේ ගෙදර අඹ ගස් නෑ මේ තාත්තා කොළ වැටෙනවා කියලා අඹ ගහ කපලා දැම්මා සීලා ගෙදර තියෙනවා හරි තමුසලේ ගෙදර අඹ ගහක් නෑ ඔයාලගේ සීලා ගෙදර අඹ ගහක් තියෙනවා ඒකේ අඹ ගෙඩි 12ක් තියෙනවා 12ට වැඩිද වල්ලෙකම තියෙනවා 15ක් විතර මම හිතන්නේ ගහේ අඹ ගෙඩි ඉතුරු ඒ තිබ්බු ඔක්කොම වලු හැලිලා අවසානට ඉතුරුනේ අඹ ගෙඩි 12යි හොඳේ අඹ ගෙඩි 12යි ඒ අඹ ගෙඩි 12න් 4ක් වඳුරෝ කනවා සර් වඳුරෝ කී දෙනෙක්ද සර් වඳුරෝ කීයක් වුණත් මොකද වඳුරෝ ගන්න වැඩක් නැහනේ නෑ සර් ඉතින් මේ ඔය ප්‍රශ්නේ එන්නේ වඳුර ගැන දන්නේ නැහැ නේ අපි දැනන් ඉන්න බෑ සර් වඳුර ගන්න ඒකට ලේසියෙන් උත්තර දෙන්න වඳුරෝ ගැන නෙමෙයි ප්‍රශ්නේ අඹ ගැන රාජිත පුතා මේ අරගෙන් අඹ ගෙඩි 4ක් ආපුවාම 12න් 4ක් ආපුවාම ඉතුරු කීයද සර් කීයක් ඉතුරු නැත් වැඩක් නෑ තේරුණේ ඒ මොකද ඒ ගහේ අඹ පට්ට ඇමුල් අටේ තියන්න බෑ ඒක ඉතින් මම දන්නේ Much later. මම වාඩි කරන්න උඹට පුළුවන් ද මාව වාඩි කරන්න තාක්කය මාව වාඩි ඒකත් කියන්නද හරිද සියුමැලි මොලොක් අත ගත ඇති නාරී ලතා ගෑනු කමට නුපුරුදු පිටි පන්දු දරා කොල්ලෝ රැලක් කා දැමු පිට්ටනිය කරා බැස්සේ හිතේ හයියයි එක එල්ලේ දරා තව කෑලා තියෙනවා ඒකේ බුබුලු කඩන් එළියට ගිය පිටිකරුවෝ කාබාසිනියා කළ ක්‍රිකටුත් අපි බැලුවෝ ආයේ එන්න එපා පිටියට තොපි එළුවෝ කෙල්ලෝ ඉන්නවා දැන් අපි ලොව දිනනෝ නංගිලාගෙන්වත්
උගත යුතු පාඩම් එකගෙන හා නොමැති බව අයියලා ඔප්පු කරලා තියෙනවා. මොනවද තියෙන දක්ෂතා? හොඳට සින්දු කියන්න පුළුවන් මට. කියමු බලන්න. පනට නමක් දෙනවා නම් ඒ ඔබමයි. වෙන සින්දු දන්නවද? කියන්න බෑ. පනට නමක් දෙනවා නම් ඔය තත්ත්වෙත් එක්ක පුතාව තෝරගන්න නම් අමාරුයි. ඔයාලා කොහොමද මාව එහෙම කපන්නේ මේකෙන්? ගමේ එකේ කුඩේටයි කියලා උඹලට පැලියාවක් තියෙන්නේ. මම රියැලිටි ෂෝ වල සිංගින් වල අවසාන ලක්ෂයට ඇවිල්ලා දින තුන් පාරක්. ඊට පස්සේ තමයි කැපුණේ. ඔය වම් පැත්තේ ඉන්න එක්කෙනා අපිත් එක්ක ගොයිනුක් කපලා දිනවා. අමීර්නේ නම. දකුණු පැත්තේ වුණ නම් මම දැකලවත් නැහැ කොහෙවත්. අය එක කොටයක් ඕනේ එහෙම ඔළුවට. තව කොටයක් තියෙනනේ බදා ගන්න. තව කකුල් දෙක. කකුල් දෙක. මැද්ද තියාගන්න. අනේ ෂෝක් අනේ. එක කොටයක් මට වෙන්න තිබ්බනම් කෑකම. තව කොටයක් ඒත් ඔයාගේ නෙමෙයි වෙන කාගේ හරි. අන්නෝගේ නේද ඒකනේ. ඌමයි බබා. කාලෙකින් දැක්කේ හැබැයි. ඒ කියන මත් එක පිළිගන්නවා. ඔව්. මම ගර්ල්ෆ්‍රෙන්ඩ් ළඟම නෑදෑයෝනේ. ඔයාගේ ෆෝන් එකත් මේ වගේ චාර්ජරයට ගැහුවාම ඔයාට තැන්ක් යූ කරන විදිහට හදාගන්න ඕනේද? බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයා දාන මල්සි මට තේරෙනවා. ඉස්සර අපි පැදුව වාහන දැන් වෙනුම් පැද්දට තාමත් අපිට හෙඩ්ලයිට් ගහනවා. අම්මට උඟක් බඩගින්නේ. රුපියල් 200ක් දෙනවා. ඒ මොකටද? බල්බයක් ගන්න කාමරේ බල්බ එක පිච්චිලා. වගේ කෙල්ලෙක් ඉතින් මොකටද අමුතුවෙන් බල්බ්? ඩග්ගෙක් ගැහුවම පත් වෙන එක නෙමෙයි ඕනේ. ස්විච් එක දැම්මම පත් වෙන එක. කොහොමද දන්නව පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද? ඔන්නෝම තමයි කතා. පොලිසියේ උන්ට මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද්ද? මොන බම්බුවද? කොහොම නීතියකට යන්නේ? කොහෙම අපිට ඕනේ දන්සල්. අපි යනවා පන්සල්. අපි යන්නේ පන්සල් ගියොත් සකේ. あなたは名前は何ですか。はじめましてどうぞよろしくお願いします。OKください。おかけください。どうぞこちらへ。ありがとうございます。මටත් ඉතින් පොඩ ජපන් පුළුවන්. ඒ පොඩ ජපන් පාවිච්චි කරලා තමයි සම්පත් බහුල ජපන් ජාතිකකින් අපේ රටට තාත්තේ කොල්ල ගැපුනේ. අද කොල්ල කොළඹ හොල්ලනවා. අම්බේ පුතානෝ මම පිස්සෙක් මට තාම සාලෝල කිසේ අපි කැස්සේ දැන. A few moments later. මමද උඹද? උඹ මොකද කිව්වේ උඹ? අනේ මුදලාලි මුදලාලි මම ගහන්නේ. ඔක ගහන්න ඉස්සෙල්ලා මොකද ඔය කෑ ගහන්නේ? ගැහුවට පස්සේ කෑ ගහලා වැඩක් නැහැ නේ. බෑලා තිබ්බ විදිහට මං හිතුවේ අය කවදාවත් නගින එකක් නැහැ කියලා. අප්පට සිරෙන්නම බැස්සනේ. ඒ වුණාට දැන් සතියක විතර ඉඳන් හලෝ දාර බඩුව වටේම අල්ලලා එඩිට් කරලා හදපු කපල් ෆොටෝ එකක් ස්ටේටස් දානවා. අනේ මගේ චූටි මට ඔයා මතක් වෙනවා අපි හිටියේ කොහොමද? අනේ ඉතින් බල්ලෝ විතරයි ගහලා නැත්තේ. හිටියේ විදිය මතක් වෙනවා නම් බැල්ලියක් වගේ වටේ අල්ලල්ලා ගිහ මොකද කැරි වීසියේ.